Hello guys, මම අද කතා කරන්නේ thumbnail එකේ තිබුණා වගේ AI ෆොටෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි, ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයා කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන Google Gemini කියලා සර්ච් කරගන්න. එහෙම සර්ච් කරගත්තට පස්සේ උඩින් එන Google Gemini කියන වෙබ් බ්‍රවුසර් එක උඩ ඔයා ක්ලික් කරන්න. එතකොට ඔයා කෙලින්ම වැටෙන්නේ Google Gemini වෙබ් බ්‍රවුසර් එක ඇතුළට. ඔයා එහෙම වෙබ් බ්‍රවුසර් එකට ගියාට පස්සේ වම් පැත්තේ තියෙන ධන ලකුණ උඩ ක්ලික් කරලා upload file කියන එක උඩ ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා කැමති ෆොටෝ එකක් තෝරගන්න ඕනි. මේකට ඔයා ෆොටෝ එකක් තෝරගatti හොඳට මූණ පැහැදිලිව පේන ෆොටෝ එකක් තෝරගන්න. එතකොට තමයි AI එක වැඩ කරන්නේ. ඔයා ෆොටෝ එකක් තෝරගත්තට පස්සේ මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ෆොන්ට් එක මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනි. ඔයා එහෙම සර්ච් කරගත්තට පස්සේ දකුණු පැත්තේ තියෙන ඊතලය වගේ එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පොඩි වෙලාවකින් ඔයා බලාගෙන හිටපු සුපිරිම සුපිරි AI ෆොටෝ එක හදාගන්න පුළුවන්. ඔයාට මෙතනදී ඒ ෆොටෝ එක ජෙනරේට් වෙනකම් පොඩි වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. හරි, මම හදපු AI ෆොටෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාට මේ විදිහේ ෆොටෝ එකක් Google AI වලිනුත් හදා ගන්න පුළුවන්. මම දුන්න ෆොන්ට් එක Google AI වලට ගිහිල්ලා ගැහුවත් මේ විදිහම සුපිරිම සුපිරි ෆොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේ දවස්වල ආදුම ට්‍රෙන්ඩ් එක තමයි මේ විදිහේ AI ෆොටෝස් හදන විදිහ. ඔයා බය වෙන්න එපා. ඔයා මම කියපු ස්ටෙප් ටික හරියට ෆලෝ කරා නම් ඔයාටත් මේ විදිහේ සුපිරි AI ෆොටෝ එකක් පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඔයාට මේ විදිහේ AI ෆොටෝ නෙමෙයි මීට වඩා ගොඩක් වෙනස් AI ෆොටෝ එකක් වුණත් මේක භාවිත කරලා පහසුවෙන් හරිම සරලව හදා ගන්නත් පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ සුපිරිම ටෙක් වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. අද වීඩියෝ කොහමද? මොනවද ඔයා අද වීඩියෝ එකෙන් ඉගෙන ගත්තේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා bell button එකත් all දාගෙනම යන්න.